Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකත් එක්ක එකතු කරගන්නවා. ඉතින් අද මම ඔයාලව එක්කගෙන යන්නේ පෙරාදෙණිය කැම්පස් එකේ 87 වෙනි උපාධි ප්‍රදානෝත්සවය බලන්න. ඉතින් පෙරාදෙණිය කැම්පස් එකේ තියෙන ලොකුම මගුල තමයි උපාධි ප්‍රදානෝත්සවය. ඉතින් උපාධි ප්‍රදානෝත්සවයේ තියෙන දවසට මාස කිහිපයකට කලින් ඉඳන් තමයි කැම්පස් එකේ අලුත් වැඩියා කටයුතු කරන්නේ. ඉතින් සමහර බිල්ඩින්ග්ස් වල තීන්ත ගානවා, තනකොළ කපනවා, අතුපතු ගානවා. ඉතින් ගොඩාක් එකීමකී නොකී ගොඩාක් වැඩ මේ මාස ටිකේ සිද්ධ වෙනවා. ඉතින් මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වර්ක්ස් ඩිපාර්ට්මන්ට් එකේ, ඒ වගේම ලෑන්ඩ්ස්කේප් ඩිපාර්ට්මන්ට් එක, ඒ වගේම ක්ලීනින් සර්විස් එකේ ඉන්න අපේ නැන්දල මාමලා, ඒ වගේම තව එකීමකී නොකී ගොඩාක් අය ඉන්නවා. ඉතින් මේ හැමෝටම උපාධි ප්‍රදානෝත්සවය ලස්සන කරගන්න උණු මහන්සිය වෙනුවෙන් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනි. ඉතින් අද ජූනි 24 වෙනිදා උපාධි ප්‍රදානෝත්සවයේ පළවෙනි දවස. ඉතින් මගේ යාළුවා එයා අඳුරන අයියලා අක්කලාට දෙන්න මල් බොකීස් කිහිපයක් හදන ගමන් තමයි මේ ඉන්නේ. මේ ඔක්කොම මල් බොකීස් ඔන්න එයා තමයි හැදුවේ. අපි දැන් මේ මල් බොකීස් ටිකත් අරගෙන කැම්පස් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අදත් ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා උපාධි ප්‍රදානෝත්සවය බලන්න. අපි අද මේ යන්නේ හවස සෙෂන් එක බලන්න. ඉතින් උදේ සෙෂන් එකක් තිබුණා. ඒක තියෙන්නේ උදේ 7:45ට වගේ තමයි උදේ සෙෂන් එකේ පෙරහැර යන්න පටන් ගන්න. ඉතින් සාමාන්‍යයෙන් දවල් 12 වගේ වෙද්දී උදේ සෙෂන් එක ඉවර වෙනවා. ඉතින් හවස සෙෂන් එක පටන් ගන්න ටික වෙලාවක් තියෙන නිසා අපි ආව ස්ටෝල්ස් පැත්තේ ඇවිදින්න. ඉතින් මෙතනින් ගොඩාක් දේවල් අරගන්න පුළුවන්. ඉතින් කොනොකේෂන් වයිබ් එකට මැච් වෙන එක එක විදිහේ දේවල් මේ ස්ටෝල්ස් වලින් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ග්‍රැජුවේෂන් ටෙඩි ප්‍රොජෙක්ට් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. ඔන්න ඉතින් දැන් තමයි හවස සෙෂන් එකේ උපාධි පෙරහැර පටන් ගන්න. ඉතින් අද හැමෝගෙම මූණ වල තියෙන්නේ සතුට විතරයි. ඉතින් පෙරාදෙණිය කැම්පස් එකට එන්න ආසාවෙන් ඉන්න, පෙරාදෙණිය කැම්පස් එකේ ඉගෙන ගන්න හැමෝගෙම දවසක හීනයක් තමයි මෙන්න මේ මල් පාරේ මේ විදියට උපාධි පෙරහැරේ යන එක. ඉතින් අවුරුදු 4ක මහන්සි අවසානයේ මේ වගේ ලස්සන දවසක් කියන්නේ හැමෝගෙම හීනයක්. වැති රජුට කඩුව පවරා වල ළඟදී මනමේ මහවැලිය ඔහේ ගැලුවා මහවැලිය ඔහේ ගැලුවා සංතාන සුසුම් දවටා හන්තාන සොළඟ හැමුවා
එතකොට මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ හිච් ගහ. ඉතින් මේ වගේ දවසක විතරයි මෙතනට එන්න පුළුවන්. මේ පාර ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා කන්වොකේෂන් එක බලන්න. ඔන්න එතකොට මෙතනින් තමයි උපාධි ප්‍රදානෝත්සව ශාලාවට ඇතුල් වෙන්න තියෙන්නේ. එතකොට මේ තැඹිලි පාට ගාලන්ඩ් එක දාගෙන ඉන්නේ AHS ෆැකල්ටි එකේ. එහෙමත් නැත්නම් Allied Health Science ෆැකල්ටි එකේ අයියලා අක්කලා. මේ කොඩිවල කලර්ස් 9න් නිරූපණය වෙන්නේ අපේ කැම්පස් එකේ තියෙන ෆැකල්ටිස් 9. ඔන්න ඉතින් මම පෙරහැර බලලා ආයම ස්ටෝල්ස් පැත්තට ආවා. හෙට කන්වොකේෂන් එකට ඉන්න අයියලා අක්කලට තෑගි ටිකක් ගන්න. ඉතින් ගිය අවුරුද්දේ කන්වොකේෂන් එකේ vlog එකක් තියෙනවා. ඔයාලා කැමති නම් ඒකත් බලන්න පුළුවන්. මම පල්ලෙහා description එකෙන් mention කරන්නම්. ඉතින් ඔයාලට මේ ස්ටෝල්ස් වලින් කස්ටමයිස් කරලා ෆ්ලවර් බොකේස්, ග්‍රැජුවේට් වෙන කෙනාගේ නම ගහලා ටෙඩි බෙයාස්ලා එහෙම ගන්න පුළුවන්. Thank you. මොනවා ඉන්දිය හදලා තියෙන්නේ? කොලද? ඒක බෝල් මං ගිය පාරක් මොකද්ද ප්‍රේම එකක් නේද? පත්තර කොළ වලින් හදලා තියෙන්නේ. කුමාරි JNS මේ ජාති පැන්සල් වලට රත්නායක RNPH වැලිපන්ද SSN ඔන්න ඉතින් අද කන්වොකේෂන් එකේ දෙවෙනි දවස. ඔන්න ඉතින් අදත් උදේ පාන්දර ඉඳන්ම අපි දෙන්න මල් බොකීස් හදන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අදත් උදේ සෙෂන් එකට යන්න ඕනේ නැහැ. හවස් සෙෂන් එක බලන්න මම ඔයාලව එක්කගෙන යන්නම්. මල් බොකීස් වලට අමතරව චූටි චූටි gift items ටිකකුත් අපි ඊයේ අරගත්තා. මේ තියෙන්නේ අපේ මල් එක. දැන් මල් දෙකයි. ඉතින් මේ දවස් කියන්නේ තව අවුරුදු දෙකකින් විතර එනකන් ආසාවෙන් බලාගෙන ඉන්න ලස්සන හීනයක්. අදත් ඉතින් උදේ සෙෂන් එක තවම ඉවර නැහැ. ඒක නිසා අපි ආවා ස්ටෝල්ස් පැත්තේ චුට්ටක් ඇවිදින්න. ඉතින් මගේ යාළුවෙක්ට ඕනි කියලා ටයි පින් එකකුත් මම අරගත්තා.
ඉතින් ලංකාවේ අනිත් කැම්පස් වල උපාධි ප්‍රදානෝත්සව තියෙන්නේ BMICH එකේනේ. ඉතින් අපේ පේරාදෙණිය උපාධි ප්‍රදානෝත්සවයේ තියෙන්නේ ජිම්නේසියම් එකේ. මං හිතන්නේ ලංකාවේ තියෙන ලස්සනම උපාධි ප්‍රදානෝත්සවයේ තියෙන්නේ පේරාදෙණියේ. ඉතින් ඒ වයිබ් එක අත්විඳින්න පේරාදෙණියටම එන්න වෙනවා. මේ ඉතින් පොඩි බඩගින්නට. මෙතන තමයි ෆොටෝ බූත් එක තියෙන්නේ. ඔන්න ඉතින් උදේ සෙෂන් එක ඉවර වෙලා අයියලා අක්කලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. තමන්ගේ ෆැමිලි එකේ අයත් එක්ක, තමන්ගේ ආදරවන්තය එක්ක ලස්සන ෆොටෝ එකක් ගන්න. ඉතින් මෙතන ෆොටෝ බූත් විතරක් නෙවෙයි වීඩියෝ බූත් එකකුත් තිබුණා. ඔන්න ඉතින් තව ටිකකින් හවස සෙෂන් එක පටන් ගන්න තමයි හදන්නේ. ඒ සෙෂන් එක පටන් ගන්න කලින් ජිම්නේසියම් එක ඇතුළට යන්න අවසර තියෙන දෙමව්පියෝ හැමෝම මැනේජ්මන්ට් ෆැකල්ටි එක ළඟ ඉඳලා පොලිමක් හැදලා තමයි ජිම්නේසියම් එක ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ මම ආවේ අක්බාර් පාලම පැත්තට. ඔන්න ඉතින් අද හැම තැනම සෙනග இலக்கம் குறிப்பிடப்பட்டுள்ள இடத்திற்கு வருகை தருமாறு அன்போடு அழைக்கின்றோம். கட்டட தரைத்தளத்தில் உங்கள் இலக்கம் குறிப்பிடப்பட்டுள்ள இடத்திற்கு வருகை தருமாறு அன்போடு அழைக்கின்றோம். ඔන්න ඉතින් තව ටිකකින් උපාධි පෙරහැර පටන් ගන්න තමයි හදන්නේ. ඊට කලින් ග්‍රැජුවේට් වෙන අයියලා අක්කලා සෙනෙට් එකට ඇවිල්ලා තමන්ගේ අංකයේ තියෙන තැනින් පේලියක් හදාගන්න ඕනි. ඉතින් පේරාදෙණිය කියන්නේ මගේ ජීවිතේ මම දැකපු ලස්සන හීනයක්. ඉතින් කවදා හරි මේ පේරාදෙණිය දාලා යන්න වෙනව නේද කියලා මතක් වෙද්දිත් හිතට මාරුම දුකයි. ඉතින් ඔයාලට පේනවනේ අද අම්මලා තාත්තලා ඉන්නේ මොන තරම්නම් සතුටකින්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා A level කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාට පුළුවන් මේ හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් මේ විදියට මල් පාරේ ගිහිල්ලා උපාධි ප්‍රදානෝත්සවයෙන් උපාධියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ පේරාදෙණිය විතරයි. ඒ වගේම උපාධි පෙරහැර යන වෙලාවට අක්බාර් පාලමේ ඒ හරියෙන් යන්න දෙන්නේ නැහැ. ඒක කරන්නේ උපාධිය ලබා ගන්න ග්‍රැජුවේට්ලට ගෞරවයක් විදියට. ඉතින් උපාධි පෙරහැර අවසානයේ මේ විදියට ශාලාවට එන්නේ ආචාර්ය මහාචාර්යවරු සහ පීඨාධිපතිවරු. மேடையில் உள்ள ஆசனங்களில் அமரும் வரையில் நீங்கள் எழுந்து நின்று அமைதி பேணுமாறு கேட்டுக்கொள்கின்றோம். Please pay attention. The procession headed by the Chancellor will arrive at the Convocation Hall shortly. Kindly remain standing and observe silence during the
87 වෙනි උපාධි ප්‍රදානෝත්සවයේ දෙවැනි දවසත් අවසන් වෙනවා. එහෙනම් ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් තවත් දවසක අලුත් vlog එකක් අරගෙන එන්නම්. bye.